ජාතික සම්පකාර මණ්ඩලයේ 2025 සම්පකාර වර්ෂයත් එක්ක ලොකු පින්මකට සූදානම් වෙලා මම හිතන්නේ අසංක මහත්තයා සෑහෙන මහන්සි වුණා මේ ගැන කතා කරලා. එතකොට කොමසාරිස්තුමියත් කිව්වේ ඇත්තටම මේක වෙන්න ඕනි, මේ ව්‍යාපාරය එකතු කරන්න ඕනි. මේ ව්‍යාපාරය එකතු කිරීම තුළ අපේ සම්පකාර ව්‍යාපාරය යම් තියෙන මට්ටමින් ඉහළ මට්ටමකට ගේන්න පුළුවන් කියලා. එතකොට මේ අපි දැන්ට ව්‍යාපාර ලෝකේ ගත්තම CEO ෆෝරම්, accountant ෆෝරම්, එහෙම විවිධ සංවිධාන තියෙනවා. අපේ සම්පකාර ව්‍යාපාරය තුලත් මේක පැතිරිලා නැහැ. ඒක හින්දා මම හිතන්නේ මේ පින්ම තුල අපේ සාමාන්‍යධිකාරීවරුන්ගේ සම්මේලනය අපි හිතන්නේ කෝපරේටිව් CEO ෆෝරම් කියලා ඉස්සරහට අරගෙන විවිධ සේවා සමිති වල ඉන්නවා 304ක්. ඊට පස්සේ සනස සමිති විවිධ වෙනත් සම්පකාර සමිති ඔක්කොම ගත්තා. මම හිතන්නේ සාමාන්‍ය අධිකාරීවරුන් 2000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා ලංකාව තුල. ඊට පස්සේ කළමනාකරුවෝ කියන කොට්ටාසයකුත් අපි කියන්නේ සාමාන්‍ය අධිකාරීවරුන් නැති කළමනාකරුවන් කියන කොට්ටාසයකුත් ඉන්නවා. එතකොට අපේ ව්‍යාපාරයේ ලොකු පුළුල් ව්‍යාපාරයක්. කළමනාකරණ ශේෂ්ත්‍රයේ ලොකු ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි අපි මේ එක තැනකට ගොනු නොවීම තුළ අපේ ව්‍යාපාරයේ සංවර්ධනය එළියට පේන්නේ නැහැ. ඒකයි මූලික ගැටලුව වෙලා තියෙන්නේ. මම හිතන්නේ අපේ විවිධ සේවා සමිති ගත්තාම හොඳටම යන විවිධ සේවා සමිති තියෙනවා. ඒකම යම් මට්ටමකට ක්‍රියාකාරීත්වය අඩු විවිධ සේවා සමිති. අපේ ව්‍යාපාරය තුළ අදහස් හුවමාරු කිරීම මේ විදිහට එකතු වෙලා ඔබේ සමිතිය මොකද්ද කරන්නේ? අපේ සමිතියට කොහොමද ඒක බලපාන්නේ? අපි කොහොමද ඒක ගොඩනගා ගන්නේ? මෙන්න මේ වගේ වෘත්තීය විදිහට සාකච්ඡා වෙනවා නම් අපිට අපේ ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න ලොකු හයියක් ඇති වෙනවා. මේ රජයේ ප්‍රතිපත්තිය ස්ලෝගන් එක තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ඇත්තටම අපි ගම ගත්තොත් අපි නියෝජනය කරන්නේ ගමනේ. අපේ ගම තුල අපේ නිෂ්පාදන වැඩි කරලා අලවිය වැඩි කරගන්න පුළුවන් නම්, නිෂ්පාදනය වෙන ප්‍රදේශවලට ගෙනියන්න පුළුවන් නම් අපිට ඇත්තටම ලස්සන ජීවිතයක් හදන්න පුළුවන් අපේ සමාජිකයට, අපේ නිෂ්පාදකයට. අපි සමුපකාරයනේ. අපේ ඇත්තටම එක ප්‍රතිපත්තියන්නේ සම්පකාරය තුල සම්පකාරය. අපේ දැනට ඒක ක්‍රියාත්මක වෙනවද කියන එක තමුන්නාසලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒක ක්‍රියාත්මක කරන්න වගකීම තියෙන්නේ ඇත්තටම අධ්‍යක්ෂ මණ්ඩලෙට නෙමෙයි, තමුන්නාසලාට. තමුන්නාසලා තමයි යෝජනා දෙන්න ඕනේ. අපි මේක කරමු කියලා. ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න අනුමැතිය දෙන එක, ඒකට ප්‍රතිපත්තිමය තීරණය දෙන එක තමයි අධ්‍යක්ෂ මණ්ඩලවල කාර්යභාරය හා වගකීම. එහෙම නේද? එතුමන්ලා ලෑස්ති මම හිතන්නේ හැමතිස්සෙම මේ ව්‍යාපාරයේ තමුන්නාන්සේලාගේ මොනවාද අපි ගත්තොත් එහෙම අදහස් වලට දීලා ව්‍යාපාරය ගෙනියන්න. මම හිතන්නේ ඒකට ලොකු පින්මත් තමයි මෙතුමා ගත්තේ. ඒකින්ද අපි බලමු ඉස්සරහට තමුන්නාන්සේලාගේ සංවිධානය හොඳට ශක්තිමත්. මම හිතන්නේ අපි වෘත්තීයභාවය ඇති කරගන්න ඕනේ. එතකොට අපිට අදහස් වමාරු කරගන්න පුළුවන්. අපේ අධ්‍යාපන මට්ටම් ඉහළට ගන්න පුළුවන්. ඒවට අවශ්‍ය මඟ පෙන්වීම මම හිතන්නේ මේ සංවිධානය තුලින් ඉස්සරහට ගෙනියන්න ඕන. අපි හිතමුකෝ අපේ ඉස්සරහට දැන් MBA එකක් කරන්න ඕන. ඒකට අදාළ වියදම් දරන්න පුළුවන් නම් අපේ මේ ආයතන ඒකට යම් වැඩපිළිවෙලක් කරන්න පුළුවන්. එතකොට අපේ සාමාන්‍ය අධිකාරීවරුන්ගේ වෘත්තීය මට්ටම ඉහළට යනවා. අධ්‍යාපන මට්ටම ඉහළට යනවා. ඒ වගේ දේවල් තමයි තමුන්නාන්සේලාගෙන් මේ ආයතනයෙන් වෙන්න ඕනේ. ඊළඟට අදහස් වමාරු කරගෙන විවිධ සමිතිවල තියෙන හොඳ දේවල් ටික ඉතුරු සමිතිවලට ගෙනල්ලා තමුන්නාන්සේලාට පුළුවන් මේ ව්‍යාපාරය සම්පකාර අපි උදාහරණයක් ගත්තා විවිධ සේවා සම්පකාර ටික මූල්‍ය පැත්තෙන් සහ පාරිභෝගික පැත්තෙන් ඉහළ තත්ත්වයකට ගෙනියන්න. මොකද රජයේ මූලික පරමාර්ථයත් එක්ක සම්පකාර ව්‍යාපාරය ගැන බොහොම ලොකු බරතැවීමක් කරනවා. ඒකට තමුන්නාන්සේලාගේ සහයෝගය දුන්නේ නැත්නම් මම හිතන්නේ රජයට
වත් අපිටවත් ඒ තැනට ගෙනියන්න බැරි වෙයි. ඒකින් මූලිකව තමුන්නාන්සේලාගේ එකමුතුව තුලින් මේ රටේ සංවර්ධනයට විශේෂ වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒ සඳහා මම හිතන්නේ බුලත්ගම මහත්තයා ඉන්නවා, සුනිල් සිල්වා මහත්තයා ඉන්නවා, අබේසිංහ මහත්තයා ඉන්නවා, අපේ දිසානායක මහත්තයා ඉන්නවා. ඒ වගේ ලොකු අපේ ගුරුවරු, ඇත්තටම එතුමාලා අපේ ගුරුවරු, ඒ වගේම තමුන්නාන්සේලාගේ ගුරුවරු, මේ ව්‍යාපාරයේ පතාක යෝධයෝ ටිකක් එතුමාලාගේ සහයෝගයත් අරගෙන අපේ අමාත්‍යවරයා ඉන්නවා. එතුමා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ ව්‍යාපාරය ඉස්සරහට ගෙනහිල්ලා මේ ව්‍යාපාරය තුලින් රටේ සංවර්ධනයට දෙන්න ඕනි දායකත්වය මොන වගේද කියන එකට සහයෝගය දෙන්න.